වැස්සල සැඟවුණුයේ අමුතු බැල්ම රවීන් තව තවත් අසරණ කරමින් තිබුණා. වැස්ස තවමත් නොනවත්වාම ඇද හැලෙනවා. නමුත් නිවස ඇතුලේ තිබෙන නිහඬතාවය ඊට වඩා බියකරුයි. කරන් ටික ගිය පසු අඳුරේ ගිලී ගිය මේ පාළු නිවසේ ඉටිපන්දන් එළිය මැද දෙව්මි සහ රවීන් අතර ඇතිවෙන මේ තහනම් සමීපතාවය කොතැනින් කෙළවර වේවිද? රවීන්ගේ හිතේ තියෙන බිය සහ ආශාව එකිනෙක ගැටෙන මේ මොහොතේ ඔහු ඇත්තටම කාගේ ග්‍රහණයටද මේ හසු වෙන්නේ? දෙව්මි, අඳුර නිසා මට ඔයාව හරියට පේන්නේ නැහැ. ඒත් මට දැනෙනවා ඔයා මට හරිම ළඟින් ඉන්නවා කියලා. මේ නිවසේ නීති මට තේරුම් ගන්න බෑ. ඇයි මට මෙච්චර අමුතු හැඟීමක් දැනෙන්නේ? අඳුර කියන්නේ රහස් රැඳි තැනක් රවීන්. මෙතනදී ලෝකයා දකින රවීන් නෙවෙයි, මට ඕන කරන රවීන් විතරයි ඉන්නේ. ඔයාට බයද? නැත්තම් මාව ඕනේද? ඔයා දන්නවද? මේ නිවසේ හැම අස්සක් මුල්ලක් නෑරම තියෙන්නේ ඔයාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් හිටපු මතකයන්. මට ඔයාව ඕනේ දෙව්මි. මේ ඇස්වලින් ගැලවෙන්න මට බැහැ. මම දන්නේ නැහැ ඇයි මම ඔයාට මේ තරම් ඉක්මනට ලං වුණේ කියලා. ඒත් මේ මොහොතේ ඔයා නැතුව මට හුස්ම ගන්නත් අමාරුයි වගේ. ඔයා මාව මායාවකට හිර කරලා. එහෙනම් තවත් ලං වෙන්න. අද රැට අපි මේ සීමාවන් බිඳ දමමු. මේ රාත්‍රිය මම ඔයාට විතරක් අයිති කර දෙනවා. හැබැයි මතක තියාගන්න, අද රෑ දකින දේ ඔයා කවදාවත් කාටවත් කියන්නේ නැහැ. ඔයා හරිම අමුතුයි. මම මීට කලින් මෙවැනි ගැහණියක් දැකලා නැහැ. හැම දෙයක්ම හරිම අමුතුයි. ඇත්ත කියන්න දෙව්මි. මාව කලින් ඉඳන් අඳුරනවා නේද? මේ ඉටිපන්දන් එළියේ ඔයාගේ මූණ හරියට මම කවදාවත් නොදැකපු ගින්නක් වගේ. සමහර දේවල් වචන වලින් කියන්න බැහැ රවීන්. අද රෑ ඔයා මගේ රාත්‍රියේ සිරකාරයෙක්. ඔයා කැමතිද මගේ මේ අඳුරු රාජධානියේ සිරකරුවා වෙන්න? මෙතන තියෙන්නේ ආශාවන් විතරයි. නීති නැහැ. ඔයාගේ සිරකරුවෙක් වෙන එකම මට ඇති. මේ රාත්‍රිය මට තව 10 වතාවක් ඕනේ. ඔයා මාව අයිති කරගන්න. මම කැමතියි ඔයාගේ මේ මායාවේ ගිලෙන්න. සීතල රාත්‍රිය රවීන්ගේ සහ දෙව්මිගේ ආශාවන් නිසා උණුසුම් වුණා. දෙව්මිගේ සෑම ස්පර්ශයක්ම රවීන්ව තවත් උමුතු කරමින් තිබුණා. අඳුරේ සැඟවුණු රහස් ඔවුන් දෙදෙනාගේම හුස්ම අතරේ දෝංකාර දුන්නා. මෙය හුදෙක් රාත්‍රියක් නොව, ඉරණම තීරණය කරන තහනම් ආරම්භයක් වුණා. නමුත් රවීන් නොදන්නා රහසක් මේ නිවසේ කොහේ හෝ තැනක සැඟවී තිබෙනවා. හෙට උදෑසන ඔහුට මේ සිතුවම් සහ අභිරහස් දේවල් තේරුම් ගන්න පුළුවන් වේවිද? දෙව්මිගේ ඒ ආකර්ෂණීය බැඳීම පිටුපස ඇති සැබෑ අරමුණ කුමක්ද? රවීන්ගේ ජීවිතය මේ නිවසින් වෙනස් වෙයිද? ඒ ගැන දැනගන්න 4 වෙනි කොටසින් හමුවෙමු. අපේ කතාවට ආසනම් වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරලා ඉන්න. ඔයාලට හිතෙන්නේ දෙව්මි ඇත්තටම රවීන්ව තෝරගන්නේ ඇයි කියලාද? පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි ඊළඟ කොටසින් හමුවෙමු.